ලංකාවේ කොල්ලෝ 2500 3000 විතර පුෂ්කර්මා ශේෂ්ත්‍රයේ මට හිතුණා ඒ කොල්ලෝ පුෂ්කර්මා ශේෂ්ත්‍රයේ කොහොමද ජීවත් වෙන්නේ කොහොමද තමන්ගේ රස්සාව කරන්න කියලා චුට්ටක් හොයලා බලන්න. ඒකද වලට කියන්නේ. මෙන්න මේකයි වර්තමාන ඊශ්‍රායලයේ කොහොමයක් කියන්නේ ඒ කොල්ලෝ කියනවා. කාමරේ කොහොමද කියලා මෙම කන්ටිනියර් පිටි වල තමයි මේ කට්ටියගේ නවාතැන් වලලා තියෙන්නේ. මිලින්දගේ නවාතැන් වල අස් කරලා නැහැ මේ අද තමයි අස් කරන දවස. ඕකේ. ඒක එළියට අරගෙන තියෙන්නේ. හැම දෙයක්ම ඉතින් පොඩි අඩි ප්‍රමාණයක තමයි තියෙන්නේ. සාමාන්‍ය අඩි 4යි 7ක් වගේ වගේ ප්‍රමාණයක් තමයි ඔය. ඒ කාලේ අපිට ආවිත් ප්‍රමාණය. මෙච්චරයි. නිදහස් ප්‍රමාණය අඩි 4යි 6යි. අන්න ওই විදිහට තමයි අපි කල්ලෝ පුෂ්කර්මී රාංශයට ඇවිල්ලා හැමදෙරම මෙහෙම නෙමෙයි තියෙන්නේ බට් බොහොමයක් මෙහෙමයි මේ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ කියලා අපිට දකින්න ලැබෙන්නේ. Apa hotel mẹ? Buka. ට්‍රයල් පුෂ්කර්මික ජීවිතයේ වේ. Ini roselan. පුෂ්කර්මික කරද්දී සිංහල කට්ටිය අපි කොල්ලෝ දෙන්නෙක් ඉන්න මේ ෆාම් එකේ තමතර ආයි ටීම් එකක් තමයි ඉන්නේ. එයාලගේ නිවහන තමයි මේ තියෙන්නේ. ඉතින් අපි එතන සුන්දරත්වයට වඩා කොහොම දුක් කතාවක් තමයි තියෙන්නේ. ඉතින් මෙයා මේ තායියෙක් වෙන එයාලගේ කෑමක් හදනවා වගේ. මිලින්ද මේ තියෙන මිලින්දගේ කන බොන තැනනේ නවාතැන් පොළ තමයි අපි දැන් ඇවිල්ලා ඉන්නේ. මේ තායි කට්ටියගේ උයන ක්‍රමයක් මේ කට්ටිය අමුතු විදිහට මොනවද මේ මිලින්ද මේ තියෙන්නේ මේක ඇතුලේ? මේ තියෙන්නේ මේ ඇලෙන හාල් තියෙන්නේ. ඔව්. ඇලෙන හාල් මෙයාලා අම්බලා තමයි කියන්නේ කන්නේ. අපි වගේ වතුර දාලා මේවා කරන්නේ නැහැ. මේ යට තියෙන මේ වේකට දානවා වතුර දාලා මුමාලෙන් තමයි කම්මන්නේ. right. ස්ටීම් රයිස් වගේ කරන්නේ. මේක මේ ගුලි කරලා තමයි ඊට පස්සේ ආව කැමරට ගන්න. සාම්ප්‍රදායික විදිහට තමයි මේ කට්ටිය කියන්නේ. ඔව්. එතන අමුද්දයක් තියද වෙනා. එළුවේ කරි මොකෙක් කරි එකේ ගියලුවක් සම්පූර්ණයෙන් තම්මනනේ. ඌරෙක් ගියා ඒක. ඌරෙක්ද මේ? ඔව් ඔව්. මේ යාළුවෝ තමයි ඔක්කොම. ඉතින් ඒ කොල්ලන්ගේ ජීවිත ASCII තියෙන දුක්බර කතාවක් මේ තමයි කියවෙනවා. අපි හිතන සුරංගනා ලෝකයේ ASCII රුපියල් 700 අපි කොල්ල ගත කරන මේ දුක්බර ජීවිතේ තමයි මේ තියෙන්නේ. chicken මේ කට්ටිය මේ කන්න ඕන කරන එළවලු ටික මේ වගේ හර්තාගාරයක් ඇතුලේ වෙනම හදාගෙන තියෙනවා. ඉතින් මුලින්ද පාවට්ටගෙන ආයේ වගේ තැනකට මේ බලන්න මෙයාටකින් හදාගෙන තියෙන එළවලු මෙතන ලුණු තියෙනවා. සලාද වගේ තියෙනවා. එනම් ලීස් ගස් වල තියෙන ලොකු කොහොම සුපිරියටම හදලා තියෙනවා. ලීස්
නිවිති වර්ග තක්කාලි මේකට ඕන කරන එළවලු ටික මේ කට්ටිය හදාගන්න හරිතාගාරයක් ඇතුලේ. එයයි මේ ආයිලන්ඩ් කට්ටිය කට්ටියට කන්න කරන ඕන කරන හැමදේම කොළ වර්ග එතකොට ඔය තක්කාලි එළවලු වම හැමදේම හදාගන්න මේ හැම කොළයක්ම මේ කට්ටිය කන කොළ ජාති තමයි මේ තියෙන්නේ. ඕකේ. ඒ කියන්නේ මස් වර්ග ඒවා මේවට දාන්නේ සුවඳෙන්න. හරි සුවඳයි ඒවා මේ කොළයක් පොඩි කරලා සුවඳ කරලා බලන්න එක එක සුවඳ එක ඒ වගේ එක සුවඳ එන්නේ. ඒතකොට මිරිස් ඒවා මේවා හැමදේම මේ ලුණු කොළ මේ තියෙන්නේ මේ තායි කට්ටියගේ ගෙම්බෝ මේ කට්ටිය මේ වැඩ කරන තැන ගෙම්බෝ ඇති කරනවනේ ගෙම්බෝ ඇති කරන්නේ මේ හුරතෙලට නෙවෙයි කට්ටිය කන්නලු. එම් බැදලා කනවලු ඒ ගෙම්බෝ. ඉතින් ඒ චූටි චූටි ගෙම්බෝ මේක ගොඩක් ඉන්නවා. ඒ ගිඩියෝ කියලා කියන්නේ උකුන් ඉන්නවා. ඉතින් මේ හදලා තියෙන්නේ ආදරයට නෙවෙයි එයාලගේ කෑමට. තායි කට්ටිය කියන්නේ ගෙම්බෝ කන කට්ටියක්නේ. අනුන් මේ තියෙන ගස් ලැබු පැපොල් මේ කට්ටිය කෑමට හදාගෙන තියෙන්නේ. සියලුම දේවල් වැඩ කරන කට්ටිය ඕන කරන හැම දෙයක්ම මිරිස් හැම දෙයක්ම මේ අපිට මේ දකින්න පුළුවන් මේ පැත්තේ හදාගෙන තියෙනවා. ඉතින් අපි බලමු ගෙවල් ඇතුළේ ගිහින්. ඉලින්ද මේ මොකද්ද වේ? තාරා කොටුවක් තියෙනවා නේ. තාරාව ඉන්නේ තාරාව. ඉතින් බලන්න තාරාව දිකරගෙන තාරාව ඉන්නවා. කුකුළු කෑ ගන්න සද්දයක් ඇහෙනවා. මේ පුරතලයට නෙවෙයි ඇති කරන්නේ සුරතල් ආදරණීය නෙවෙයි කොහොමත් කෑමට කියලා යාරංචි. බලන්න මේ පරිසරේ කුකුල්ලු ගමක් වගේ. ගමකට කියලා වගේ තමයි. Hello. Building. No same. Lo sendiri dah. No. Construction. Okay. Pain. Hello India, Sri Lanka. Judi ya lo. Ani yodha ya. Okay, we say that. මේලා මේ පොර කුකුල්ලු මේ කට්ටිය පොර මේලා විනෝදයක් ලබන්න කුකුල්ලු පොර කියලා ටිකක් තියෙනවනේ. මේ දාන ෆයිටර්ස්ලා තමයි ඉන්නේ වෙනම කොටු කරලා. ෆයිටර්ස්ලා. බලන්න ෆයිටර්ස්ලා. මේලා ඉතින් එලා කන්න බොන්න දීගෙන කූඩුව ඇතුලේ වෙනම තියාගෙන ෆයිටර්ස්ලා විදිහට තියා ඉන්නවා. එලා විනෝදයක් ලැබුණා මේ දේවල් වල. මේක අමුතුම අත්දැකීමක්. අපි පෙන්නපු කුකුල්ලු පොර කුකුල්ලු ටික පොර පිටියට දාන තන. මේ තියෙන්නේ ඒලගේ පොර පිටිය. මේ මෙතන තමයි අර කුකුල්ලු අඩු කරවන්නේ. මේ කට්ටිය ගොඩක් ඒක කරන්නේ විනෝදයේ සඳහා පමණක් නෙවෙයි. සූදුවක් විදිහට තමයි ආරංචිය. මිලින්ද කිව්ව විදිහට මේක සූදුවක් විදිහට තමයි මේක කරන්නේ. උඩ තට්ටුවනේ උඩ පොඩි ඉඩක් තියෙන්නේ ඇතුලේ එක ඇඳල් තියෙන්නේ මෙච්චරයි. මේ විදිහට එයාලගෙම කියලා කොටසක් මේවා කරගෙන එයාලම හදාගෙන කොලනියක් වගේ තමයි. කොලනියක් වගේ. Accommodation අපි අර අනුකූල වේ තියෙන ඉන්න අපි accommodation මේ පැත්ත අර පැත්ත මේ වැටියක් වගේ පේනවනේ දිගටම වැටියක් වගේ. ඒත් මේ රවුම් කෑල්ලම මේ තායිලන්ත කට්ටියගේ කුකුල් කූඩු ඒ කට්ටිය කැමරට ගන්න ඉන්නවලු ගමක් වගේ නේ. වගේ නිකන් ඒ කියන්නේ එයාට ඕන කරන දේවල් වගා මේක ඇතුලේ තමයි. ඒකට මේ එහෙම බලපෑමකුත් නෑ. ඒ කියන්නේ අපේ කියන්නේ බලන් ඉන්න කට්ටිය පොත්යෙන් අහර මිනිහ මොකක්ද කියන්නේ නැහැ. එයාලත් ඉන්න ගැටලුවක් නෑ. මොකද ඒ කට්ටියට අදාළ වැඩ එයාලත් ශාලේ පුරාම පිපෙන ලස්සන මාර්ගයක් තමයි තියෙන්නේ. ඉතින් මේක දකින් හැම තැනකම පාරවල් දෙපැත්තේ කඳු යාය